සුදුසුකම් කියන්නේ අධ්‍යාපන සුදුසුකම් A levels කරලා තියෙන්න ඕන. අවුරුදු 20ට වඩා වැඩි වෙන්න. මට මතක නැහැ හැබැයි අවුරුදු 18ට උඩ අයත් ගන්නවාද කියලා දැන් තියෙන රූල් එක අනුව. ඊට අමතරව ලැන්ග්වේජ් එකක් තියෙනවා නම් හොඳයි. එක්ස්ට්‍රා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මැත්ස් පුළුවන් වෙන්න ඕන. මොකද ඉන්ටර්විව් එකේ එක්සෑම් එකක් තියෙනවා, මැත්ස් තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. ඊට අමතරව විශේෂ සුදුසුකම් නැහැ. කස්ටමර් කෙයා එක්ස්පීරියන්ස් වගේ කලින් තියෙනවා නම් ඒක ඇඩිෂනල් ඇඩ්වාන්ටේජ් එකක්. ඇයි මිනිස්සු කියන්නේ වැඩිපුරම ගැන ළමයි කැමති මේ ගුවන් සේවිකාවක් වෙන්න? මොකක්ද විශේෂත්වය ඔයා දකින්නේ? මං හිතන්නේ මමත් එහෙමයි පටන් ගද්දිම ගොඩක් අය කැමති පිට රටවල් වලට යන්න, අලුත් තැනකට යන්න, අලුතින් මිනිස්සුන්ව හම්බ වෙන්න. ඊට අමතරව සැලරි එක ගොඩක් හම්බ වෙනවා. ලොකු සැලරි එකක් හම්බ වෙනවා. විශේෂයෙන්ම දැන් අපි කොහේ හරි රටකට යනවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ බලන කවුරු හරි කෙනෙක් රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් සල්ලි වේදම් කරන්න ඕනේ. සල්ලි වේදම් කරන්න නැතුව රටවල් වලට යන්න තියෙනවා නම් එකම ජොබ් එක තමයි මේ ගුවන් සේවිකාවක් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙනවා කියන එක. ඇත්තම කිව්වොත් මට අවුරුදු 10ක් ගෙවිලා ගියා දැනුනේ මට නැහැ. මට නිකන් මං ඇත්තටම ආවේ අවුරුදු 2ක් වගේ පොඩි කාලයකට. ඒ වුණාට ඉන්න ඒක ටෙම්ප් වෙනවා. ආස හිතෙනවා ඉන්න තව සල්ලිත් හම්බ වෙනවා. ඉතින් තැන් වලට මේ අපි නිකන් මතක් කරමු මේ වීඩියෝ එක බලන කෙනෙකුට වැදගත් වෙන්නේ මේක අපි අර ආතල් එකට අහපු ප්‍රශ්නත් එක්ක වගේ මේකත් මං හිතන විදිහට වැදගත් වෙන්න පුළුවන්. සැලරි එක සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? ඒක කියන්න අමාරුයි. මොකද පටන් ගද්දි කෙනෙක්ට බේසික් එක ලක්ෂයකමාරක් වගේ ලංකාවේ මුදලින් පටන් ගද්දි බේසික් එක විතරක් හම්බ වෙනවා. නමුත් කැබින් ක්‍රූ කියන අයට සැලරි එක ඇඩ් වෙන්නේ ෆ්ලයි කරන අවර්ස් ගානටයි යන තැන ප්ලේස් එකේ ලොකේෂන් එකේ අලවන්ස් එකක් හම්බ වෙනවා. ඒවා ඔක්කොම ඇඩ් වුණාම ඉතින් කියන්න බෑ ලක්ෂ 3ක් 4ක් 5ක් 6ක් ලක්ෂ 10ක් යනකම් වුණත් ගන්න පුළුවන්. Click 1